ඉතින් සුබදා කියලා පිළිගන්න මගේ යාළුවා හැමදෙනාම ඕන ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ අපේ SM YouTube channel එකත් එක්ක තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවා අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාගේ ෆෝන් එකේ Play Store එක හරහා ඔයා ඩවුන්ලෝඩ් කරපු ඇප් එකකින් යාගේ ෆෝන් එක හැක් වෙලාද කියලා ඔයාගේ ෆෝන් එකේ Play Store එක හරහාම බලා ගන්න විදියක් ගැන තමයි. එහෙනම් ඉතින් මුලින් වීඩියෝ එක කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපුවම ඔයාලා ළඟටම ගන්න පුළුවන් notification එකක් මාර්ගෙන්. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යන්නේ. ඉතින් ඔයා මුලින්ම ෆෝන් එකේ Play Store ගිහින් මේජර් Play Store එක open කරගන්න. මම ඉතින් Play Store එක open කරගත්තා. ඊට පස්සේ යන්නේ ඔය බලාගෙන බලන්න මෙතන උඩම තියෙනවා Gmail එකේ ප්‍රොෆයිල් අයිකන් එක පෙන්නාවි. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. මේ දකුණු පැත්ත වෙන මෙතන උඩම තියෙන්නේ. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනින් ටිකක් පහළට බලාගෙන යන්න. ඉතින් මේ ලිස්ට් එකේ පහළට ගියට පස්සේ අර බලා ගන්න පුළුවන් Play Protect කියලා. මෙන්න මෙතන තියෙනවා හතරවෙනි එකට. හතරවෙනි ඔප්ෂන් එකට තියෙන්නේ Play Protect කියලා. අන්න ඒකට ඔයා යන්න මේ විදියට. ඒකට ගියාට පස්සේ යන්නේ අර බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ විදියට ලෝඩ් වෙලා මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන යන බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆෝන් එකේ දාලා තියෙන apps ටික ඔක්කොම. ඉතින් අර මේ උඩම බලා ගන්න පුළුවන් මෙතන no harmful apps found කියලා බලා ගන්න පුළුවන්. ඒ යටතේ තියෙන මෙතන scan කියලා අර බලා ගන්න පුළුවන් ඒක. ඉතින් මෙන්න මේ ස්කෑන් කියන බටන් එක ඔයා එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ තමයි යාළුවනේ මේක ෆෝන් එකෙන් ස්කෑන් වෙනවා. ස්කෑන් වෙලා මේකෙන් හොයනවා ඔයාගේ ෆෝන් එකේ තියෙනවද ඔයාගේ ෆෝන් එක හැක් වෙන අනවශ්‍ය ඇප් එකක්. ඉතින් අවසානට ඔයාට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ටික වෙලා මේ විදිහට ස්කෑන් වෙලා ඔයාගේ ෆෝන් එකේ මොකක්වත් නැත්නම් ඒ කියන්නේ ෆෝන් එක හැක් වෙන්න මොකක්වත් apps එකක් download කරලා නැත්නම් මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ no harmful apps found කියලා. ඉතින් මෙතන warning එකක් විදිහට පෙන්නනවා ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි app එකක් තියෙනවනේ ඒ app එක delete කරන්න කියලා. ඉතින් ඒක app එකක් තිබුණා මෙතනම delete කරන්න පුළුවන්කමක් තියෙනවා ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ බලන්නේ ඔයාගේ ෆෝන් එකේ Play Store කරා ඔයා දාපු app එකකින් හැක් වෙලාද කියලා. එකෙන් ඔයාට ඉතින් බැංකු විස්තර ඔය වැදගත් ඩීටේල්ස් පිටට යන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරලා තියෙනවා නම් ඉතින් ඒක වලක්ව ගන්න මෙන්න මේ විදිහට චෙක් කරලා බලන්න පුළුවන් ඔයා දාපු ඇප් එකකින් ඔයා ඒ ඇප්ස් එක හරහා හැක් වෙලාද කියලා. ඉතින් මේ වීඩියෝ එක දැන් තවත් අය බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අදට වීඩියෝ එක ඉවරයි.